සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා රැකියාවේ කොහොමද සතුටෙන් ගත කරන්න කියලා. දැන් රැකියාව කරනකොට රැකියාවේ තියෙනවා භෞතික පරිසරය. ඒ වගේම රැකියාවේ තියෙනවා අනිත් සහෘද සේවක සේවිකාවෝ. ඒ වගේම තමයි උඩින් ඉන්න අය බොස් කියනවා, මැඩම් කියනවා, තවත් නම් වලින් සැලකනවා, පල්ලෙහා ඉන්න අය. එතකොට ඒගොල්ලෝ ඔක්කොම එක සාමාන්‍යයෙන් ටීම් එකක් කියලා නොකියුවත් ටීම් එකක්. එතකොට ඔය ටීම් එකත් එක්ක කොහොමද සාමයෙන් වැඩ කරන්නේ? දැන් සමහර වෙලාවට මෙතෙන්දි බලපානවා එක එක්කෙනාගේ පෞරුෂයේ ස්වභාවය. සමහරු ටිකක් සැරයි. සැර වගේ පේනවා. එතකොට හයියෙන් කතා කරනවා, විධානය දෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් ඉස්සරහා සමහර අය බයක් දැනෙන්න පුළුවන්. එතකොට හැම තිස්සෙම එහෙම බයක් දැනෙනවා නම් එකක් තමයි එහෙම දැනෙන්නේ තමන්ගේ වැඩේ හරියට කරලා නැත්නම්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට දැන් අනිත් පුද්ගලයාගේ ස්වභාවය ඒක නිසා ඒක අනිත් අයට කරදරයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒක විසඳ ගන්න ක්‍රම තියෙනවා. දැන් එකක් තමයි තමන්ගේ දිහා බලලා තමන් වැඩේ හරියට කළාද, වෙලාවට එනවද, ඒ වගේ ටික බලන්න ඕනේ. ඒ ටික හරිනම් ඊට පස්සේ අනිත් පුද්ගලයා කොච්චර සැර වුණත් ඒක තමන්ට ප්‍රශ්නයක් නෑ. ඒක තමන් ඇඟට ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක කිව්වට සමාවෙන්න මං බල්ල බුරනවනේ. බල්ල බිරුවට අනිත් ඇච්චර ගණන් ගන්නේ නෑනේ. ඒ වගේ සමහරක් අය ඒ වගේ සද්ද දානවා. ඒ සද්ද දානකොට සද්ද දාපුවාවේ. සද්ද දාලා යාම සද්ද නවත්ත ගනි. ඒ හැමදාම එහෙමනම් ඉතින් එයාගේ ස්වභාවය. එතකොට අර කම්මලේ ඉන්න බල්ලා වගේ කියලා කතාවක් තියෙනවා. දැන් අපිට කරන්න තියෙනෙත් ඒකයි. කම්මලේ ටාන් ටාන් ගාලා අර ගහනවනේ සද්දේ. ඉතින් ඌට බල්ලා ඒක අහගෙන ඉන්නවා. ඌට ප්‍රශ්නයක් නැහැ. ඉතින් හෙන ගැහුවත් ඌට කම්මලේ ගහනවා කියලා තමයි හිතන්නේ ඌට ගානන්න. ඒ වගේ සද්ද බද්ද තියෙන තැන්වල සද්ද අතාරින්න. සද්ද අතාරින්න ක්‍රමවේද තියෙනවා. සද්ද විතරක් නෙමෙයි ඇහැට පේන නොයෙක් හොඳ නැති දේවල්, ප්‍රශ්න ඇති කරන දේවල්, වටපිටේ ප්‍රශ්නයක් තියෙනවා AC එක වැඩ කරන්නේ නැත්නම් රස්න නම් ඒක අතහැරලා වැඩ කරන්න හැටි. මේ අතහැරීමේ කලාව හරි ලස්සන කලාවක්. ඒතකොට ඒවා ඔක්කොම අතහැරලා තමන්ගේ වැඩේට අවධානය දීලා කරනවා නම් වැඩෙත් ඉක්මනට කරනවා. අර කෑ ගහන අය ඔය කෑ ගහත්තු වගේ ඒක තමන්ට බලපෑමක් නැහැ. ඊට පස්සේ වටේ තියෙන පේන දේවල් මොනවා තිබුණත් තමන්ට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ වැඩේ කරනවා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක තමයි හිත ට්‍රේන් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒකට අපි භාවනාව කියලා කියනවා. මේ කෙටි කාලේදී භාවනාව කියලා දෙන්න බෑ. නමුත් ඔබ දන්නවා භාවනාව ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙනවා. I think ඒ තැනකට ගිහිල්ලා පොඩි භාවනාවක් මේක අපේ හිත එකඟ කර ගැනීම සඳහා කරන භාවනාවක් නිසා ඒක ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පුළුවන් වෙලා හිමින් ඒක ට්‍රේන් කරන්න මේක ජීවිතයේ අංගයක් කරගන්න. එතකොට දවසකට විනාඩි 10ක් උදේ විනාඩි 10ක් හවස මේක කරගෙන යනකොට Tamanටම තේරෙයි අර කලින් තීච්ච සද්දබද්ද තියෙනවා තමයි. නමුත් ප්‍රශ්නයක් නෑ. ඒවත් තිබුණද නැද්ද කියලා දවසේ අවසානයේ Tamanටම දැනෙනවා අනේ මං කොච්චර දැන් හොඳද? ඉස්සර මේ කෑ ගහනවට මම බයේ හිටියත් දැන් මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැඩ ටික වෙනදටත් වැඩිය හොඳටත් කරනවා, ඉක්මනටත් කරනවා, අත්වැරදිත් නැහැ. ඒකින්ද මම දැන් හුඟක් හොඳ කෙනෙක් කියලා Tamanටම තේරෙයි. හොඳයි ඒ විදිහට try කරලා බලන්න. බොහොම ස්තුතියි.